අපටත් දෙයක් කියා දෙන්න පුළුවන් වෙලා තිබ්බේ ඒක නිසා තමයි. හැබැයි මට හිතෙනවා දැනුණ දේවල් අතරත් එතුමා ගීත රචනා කරලා තියෙනවා කියලා. අක්කේ ඔයාට ගීතයක් ලියලා තියෙනවා. ඔයා දන්නෙත් නැතුව ඇති මොකද ඉපදිච්ච ගමන් කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලුදු. මොකද හිතෙන්නේ තේරෙන කාලෙ වෙනකොට මේ ගීතය රචනා කරලා තියෙන්නේ ඇත්තටම බැලුවොත් ඔයාට තාත්තට ඇත්තටම ආව පේන්නෙත් නැහැ. ඒ ගීතේ කොටසක තියෙන ඔයා hina වෙනවා කියලා. අඬනවා වගේම hina වෙනවා කියලා. ඇත්තටම මේ එතුමාට කොහොම දැනිලා ඇද්ද? ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගීතය අහද්දි තාත්තා මෙහිම ගීතයක් මං වෙනුවෙන් ලියලා තියෙනවා කියලා. ඇත්තටම අපි මට විතරක් නෙමෙයි මගේ අයිලා තුන්දෙනාම ගීත මේ ලියලා තියෙනවා තාත්තා අතින් මේ තාත්තගෙම අදහස් වලින් හරීම සරල විදිහට හරීම තේරෙන විදිහට කෙනෙකුට දැනෙන විදිහට මගේ සින්දුවත් එහෙම තමයි මම මේක වේලාස්සෙන කියන්නේ තාත්තා නැති වෙන්න ඉස්සෙල්ලා අහනකොට මට ඒක ලොකු දැනීමක් දෙන්නලා නැහැ ඇත්තටම කියනවා නම් තාත්තා නැති වුණාට පස්සේ මේක සින්දුවක්වත් දැනටත් රේඩියෝ එක යනවද කොහෙද යන්නේ මට ඒක අහන්න බෑ මට හරි අමාරුයි. يعني ඒවා දැනෙන්නේ තාත්තගේ වියෝවෙන් පස්සේ තමයි ලොකුවටම මෙච්චර දෙයක් ලියලා තියෙනවා මෙච්චර දෙයක් කියලා තියෙනවා කියලා අපි ඉන්න කාලේ ඒක දැනුන්නේ ඇත්තටම අපි ඒව රස විඳිනවා යා සින්දුවක් කියද්දි කියලා හරි ලියලා හරි මගෙන් අහනවා සමහර වෙලාවට කොහොමද මේක ලස්සනයි